ඉතිහාස කතාවට කැමති ඔබ වෙනුවෙන් ඔන්න අදත් මම ලස්සන ඉතිහාස කතාවක් ගෙනල්ලා තියෙනවා. ඒක රන්තෙලඹු ගසේ කතාව. එහෙමනම් මගේ channel එක subscribe කරගෙනම මේ ඉතිහාස කතාවට යමු. බුදුරජාණන් වහන්සේ තුන්වන වර ලංකාවට වැඩම කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඓතිහාසික අතින් වටිනා ස්තූප ඉදිවන ස්ථානයන්හි මොහොතක් වැඩ හිටිය කියලා ඉතිහාස කතාවල සඳහන් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම අරගෙන වැඩම කළා. වැඩම කරලා දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිසට ධර්ම දේශනා කරලා ඒ අය බෞද්ධයන් බවට පත් වුණා. දවසක් මිහිඳු මහරහතන් වහන්සේ සමන්මල් මිටක් අතට අරගෙන අහසට විසි කළා. විසි කරලා දේශනා කරනවා මේ සමන්මල් මිට කොටස් 8කට බෙදෙනවා. බෙදිලා ගිහිල්ලා තැන් 8කට පතිත වෙනවා. ඒ පතිත වෙන හැම ස්ථානයේම අනාගතයේදී වටිනා ස්තූප නිර්මාණය වෙනවා කියලා. ඊට පස්සේ උන්වහන්සේ එක සමන් පිච්ච මලක් වැටිච්ච තැනට ගිහිල්ලා රජතුමාට කියනවා රජතුමනි මේ ස්ථානයේ ලෝක පූජිත ස්තූපයක් ඉදි වෙනවා කියලා. දේවානම්පියතිස්ස රජතුමා තමන්ගේ සේවකයන් යොදවලා ඒ ලෝක පූජිත ස්තූපේ නිර්මාණය කරන්නට සූදානම් වුණා. එතනට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා. වැඩම කරලා කියනවා රජතුමනි ඔබට මේ ස්තූපේ ඉදි කිරීමේ අයිතියක් නැහැ. මේ ස්තූපය මෙතන ඉදි කරන්නේ අනාගතයේදී ඔබේ මුණුපුරෙක් රට එක්සේසත් කරලා රජ වෙනවා. අන්නේ මුණුපුරාට තමයි මෙතන ස්තූපේ ඉදි කිරීමේ අයිතිය තියෙන්නේ කියලා. ඊට පස්සේ රජතුමා එය ගල් පුවරුවක සටහන් කරලා ශිලාලේඛනයක් එතන තැන්පත් කරා. දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කරලා දැන් බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීම සඳහාත් බුද්ධ ශාසනයේ සුරක්ෂිත කිරීම සඳහාත් ස්තූප නිර්මාණය කිරීම ආරම්භ කරා. රජතුමා සඳහාම නිර්මාණය කිරීමට තිබිච්ච පළවෙනි ස්තූපය තමයි දේවානම්පියතිස්ස රජතුමා ශිලාලේඛනයකින් සඳහන් කරපු තැන. දැන් දුටුගැමුණු රජතුමා ස්තූපේ ඉදි කිරීම සඳහා සේවකයෙකුත් අඬගහගෙන ගිහිල්ලා ස්තූපේ ඉදි කරන ස්ථානයේ බිම ලකුණු කරමින් හිටියා. ඒ ලකුණු කරමින් ඉන්නකොට අහසේ 이르දිමත් සිද්ධාර්ථ මහරහතන් වහන්සේ පෙනී හිටියා. පෙනී හිටලා මහරහතන් වහන්සේ දුටුගැමුණු රජතුමාට කියනවා රජතුමනි ඔය ප්‍රමාණයේ විශාල ස්තූපයක් නිර්මාණය කරන්න සූදානම් වුණොතින් ඔබගේ ජීවිත කාලය තුලවත් ඔය ස්තූපය නිර්මාණය කරලා හදලා ඉවර කරන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ස්තූපේ නිර්මාණය කළ යුතු බිම් ප්‍රමාණය මං ලකුණු කරලා දෙන්නම් කියලා සිද්ධාර්ථ මහරහතන් වහන්සේ ස්තූපේ ඉදි කිරීම සඳහා සුදුසු ස්ථානය ලකුණු කරමින් හිටියා. ලකුණු කරාට පස්සේ දැන් දුටුගැමුණු රජුරවන්ට තියෙන ඊළඟ ගැටලුව තමයි මේ ලකුණු කරපු ස්ථානයේ ශිලාලේඛනයක් සහිතව තියෙනවා. ශිලාලේඛනයේ තියෙන තැන රන්තෙලඹු ගහක් තියෙනවා. දැන් මේ රන්තෙලඹු ගහ කපල ඉවත් කිරීම තමයි රජතුමා ඊළඟට මුහුණ දුන්නු ප්‍රධානම ගැටලුව. ඊට පසුදින රන්තෙලඹු ගහ කපල ඉවත් කිරීම සඳහා සේවකයන් පිරිසක් යවුවා. යවලා එක සේවකයෙක් තමන්ගේ අතේ රැඳිච්ච පොරොවෙන් රන්තෙලඹු ගහට පොරෝ පහර ගහන්න සූදානම් වෙනකොටම ගහෙන් දිව්‍යාංගනාවක් මතු වුණා. මතුවෙච්ච ගමන් මේ අය තමන්ගේ අතේ තිබිච්ච ආයුධ ටික බිම දාලා ඒ දිව්‍යාංගනාවට වැඳ වැටුණා. ඊට පස්සේ කියනවා මේ රන්තෙලඹු ගහ මගේ වාසස්ථානය මේ ගහ කපන්න මං කොහෙත්ම ඔබලට ඉඩ දෙන්නේ නෑ කියලා.
සේවකයන් ඉතාමත් වික්ෂිප්ත වූ ස්වරූපයෙන් රජමාලිගාවට ඇතුළු වෙලා රජ්ජුරුවන්ට මේ අත්විඳ සිදුවීම පැහැදිලි කරලා දුන්නා. රජතුමා ඊට පස්සේ 이르දිමත් සිද්ධාර්ථ මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිලා වැඳලා දැන් සිද්ධාර්ථ මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි ස්තූපය නිර්මාණය කිරීම සඳහා බිම සකස් කරමින් ඉන්නකොට එතන තියෙනවා රන්තෙලුඹ ගහ. ඒ රන්තෙලුඹ ගහ කපන්න හදනකොටම රුක්ෂ දේවතාවියක් ඇවිල්ලා ගහ කපන්න ඉඩ දුන්නේ නැහැ. දැන් ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා. සිද්ධාර්ථ මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ඔබ ඔය රන්තෙලුඹ ගහ ළඟට යන්න. ගිහිල්ලා ඇයට පොරොන්දුවක් වෙන්න. ඒ පොරොන්දුව කැමති වුණොතින් ඇය ඒ රන්තෙලුඹ ගහෙන් ඉවත් වෙලා යාවි. එසේ කියපු සිද්ධාර්ථ මහරහතන් වහන්සේ මේ රුක්ෂ දේවතාවියගේ අතීත කතාවත් පැහැදිලි කරලා දුන්නා. අනුරාධපුර රාජධානිය ඇති කරපු රජ කෙනෙක් තමයි පණ්ඩුකාභය රජතුමා. ඒ රජතුමා අනුරාධපුර නගරය රාජධානිය පිරිසුදු කරන්න කසල සෝදකයෝ 500ක් ගෙනල්ල නතර කරා ඔය රන්තෙලුඹ ගහ තියෙන ප්‍රදේශයේ. ඒ කසල සෝදකයන්ගේ නායිකාව ආරක්ෂිකාව බවට පත් වුණේ රත්නවල්ලී කියන කාන්තාව. ඒ රත්නවල්ලී කාන්තාව තමන්ගේ ජනයා ආරක්ෂා කරගනිමින් ඒ අයට රැකවරණය සලසමින් කටයුතු කරා. ඒ වගේ මේ අයගේ නිතරම වන්දනාව වුණේ රුක්ෂ වන්දනාව. මේ රත්නවල්ලී මිය ගිහිල්ලා ඔය රන්තෙලුඹ ගහේම රුක්ෂ දේවතාවියක් වෙලා ඉපදිලා ඉන්නේ. ඇය බුදුදහම පිළිගත්තු වැළඳගත්තු කාන්තාවක් නෙවෙයි. ඇය යම් සේවයක් කරපු නිසා ඒ සේවයට ගැලපෙන්න දේවතාවියක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා සමහරක් වෙලාවට යම් පොරොන්දුවක් වුණොතින් ඒ පොරොන්දුවට කැමැති වෙන්නට ඉඩ තියෙවි කියලා රජතුමාට සිද්ධාර්ථ මහරහතන් වහන්සේ දේශනා කළා. දුටුගැමුණු රජතුමා රන්තෙලුඹ ගස ළඟට ගිහිල්ලා වැඳගෙන කියනවා මම මේ ගස කපා ඉවත් කරලා මෙතන ලෞතර බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ස්තූපයක් තනවන්න සූදානම් වෙන්නේ. ඒ නිසා මේ ගස කපන්න අපිට ඉඩ දෙන්න කියලා. ඒ වෙලාවේ වෘක්ෂ දේවතාවිය පෙනී හිටියා. පෙනී ඉඳලා කියනවා ගස කපන්න මම ඉඩ දෙන්නේ මගේ වාසභවන මං ඒකට විරුද්ධයි කියලා. ඊට පස්සේ රජතුමා කියනවා එහෙමනම් මම මේ ස්තූපය මෙතන ඉදි කරලා වෘක්ෂ දේවතාවියගේ නම දාන්නම් මේ ස්තූපයට. ඒ කැමැතිද කියලා ඇහුවා. වෘක්ෂ දේවතාවියට යහපත් ප්‍රතිචාරයක් දක්වලා ගහෙන් ඉවත් වෙලා අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ සේවකයන් යොදවලා ගහ කපලා ඉවත් කරලා රුවන් වැලි සෑය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කළා.